view එකද? ඔව් නේ. ඉතින් කොහොමද? ඔන්න ඉතින් අද අපි එකතු වෙලා තියෙනවා වෙනස්ම ගමනක්. ලංකාවේ දියැලි කීයද මචං? 4ක් නේ? 4ක්. එක දවසින් දියැලි 4ක් බලන්න තමයි සෙට්ලා තියෙන්නේ. අපි ඉතින් අපේ ගෙවල් වල ඉඳන් ඒ කියන්නේ බලංගොඩ ඉඳන් ලංකාවේ ලස්සනම පාරවල එකක් තමයි බලංගොඩ හැටන් පාර. ඉතින් ඒ පාරෙන් අපි යනවා මස්කෙලියට ගිහිල්ලා මස්කෙලියෙන් ලක්ෂපාන දියැල්ල මොකද කියන්නේ? ගර්මෝල් දියැල්ල ඇබර්ඩීන් සප්තකන්‍යා අන්දුවැටි ගාර අර ඔයගොල්ලෝ දන්නවා ඇති මේ 1970 ගණන් වල ප්ලේන් එකක් කඩා වැටිලා විශාල පිරිසක් මිය ගියා. එතන ස්මාරකයක් හදලා තිනවා මේ ඒ ප්ලේන් එකේ ටයර් එකක් තුන් තියලා. ඉතින් ඒ හරි සුන්දරයි. ඉතින් මම හිතන්නේ ජීවිතේ මේ වගේ නිමාරු දවසක යාළු සෙට් එක අපේ ඉන්නවා. ඉතින් බලන්න නම් ටික. ඕ මම හිතන්නේ යාළුවා ලැජ්ජාවකද කියන්නේ නැහැ මොකවා. හරි කමක් නැහැ. එහෙනම් අපි ඉස්සරහදී හම්බෙමු. ඔයාලා රකින්නදී අපි අත්න මේ කියන්නේ උතන කියන්නේ සමාහට් එක කියලා. දැන් මේක කඩාගෙන ගිහිල්ලා ඉතින් මම හිතන්නේ මේ පැත්තේ විදේශුණෙත් එක්ක තියෙන්නේ නැහැ. ඉතින් ගන්න නායයන් මම හිතන්නේ ඉතින් කඩාගෙන ගිහිල්ලා ඉතින් දැන් ලස්සනයි. අපි ඉදිරියට අපි යාළුවොත් එක්ක මොකද කියන්නේ කියලා පටන් ගත්තා කියන්නේ. මම හිතන්නේ හරි ලස්සනයි මේ පාරේ සුන්දරත්වය කියලා නිම කරන්න බැරි ලංකාවේ තියෙන ලස්සනම පාරවල එකක් තමයි මේ පාරේ කියන්නේ හැට බලංගොඩ පාර. මේ පාරෙන් තමයි අපි මේ ගමන කරන්නේ. අපි එකින් එක මේ පාරේ සුන්දරත්වය ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්න තමයි හැදෙන්නේ මේ ගමනේ. බලන්නකො මේ පාරේ තියෙන සුන්දරත්වය කියන්නේ මේක මේ සමර රක්ෂිතේ පටු තීරයක්. හරිම සුන්දරයි කියන්නේ මේ එතන හරි සංවේදීන මේ පරිසර ආවට පස්සේ වාහන මේ ගස් කොළන් මේ බලන්න මේ පාන්දර හරි සීතල ඒ ගතර දැන සීතලේ තියානිම කරන්න බැරි සුන්දරත්වයක් නගරයක ඉර වෙලාවින් ඉන්න ඒසි කාමරු හිටියාගේ නෙවෙයි දැන් එක දාලක් හරි රැකියාවෙන් නිදාස් වෙලා මේ ගමනක් යන්න පුළුවන් මොකද මානසික ආතතිය දුරු කරගන්න මම හිතන්නේ ඕගොල්ලන් පාර ඉදිරියට වටිනවා නෑ ඉතින් පේන්නේ ඔයාලට දෙතනියල කන්ද බලා ගන්න පුළුවන් මේ ඔයාලා ලංකාවේ පොඩ්ඩක් පෙන්නන්න මේ සබරගමු සහ සබරගමු නේ මචං මේකයිද සබරගමු කොහෙද ඔව් මේ පැත්තට ආයිද මම ඉස්සම කන්ද මීටර 1800ක් විතර උසයි බලන්නකො view එක අපේ අපේ යාළුවෝ මාසික සමගි කාලේ පිරිස් 6ක් වුණා අපේ කඩේ. ඉතින් මොනවද කියනවා මේ පිටින් අපි ඇවිල්ලා දෙන්නේ කන්දේ කරා ඉවරනේ කන්ද. කන්ද දිගටම ඇවිල්ලා මම හිතන්නේ මේ ඉවර වෙනවා. දැන් ඊට පස්සේ මේ 60 සානුව හරි තමයි තාපොඩ පල්ලට යනවා තියෙනවා. ඉතින් මේ තාපොඩ පායි ටිකට් පලාල් පායි මේ අපි ඇවිල්ලා ඉස්සරහ තියෙන බලාපොරොත්තු පාරමයි පල්ලෑ හිටියේ සබරගම් පළාතේ රත්න දිස්ත්‍රික්කයේ මම මේක නූරෙල් දිස්ත්‍රික්කයේ හැටන් කියන පළාත මේ අපි දැන් වෙනස් දේශයක් දැන් පල්ලෑ සාව ඒක අපිට මුදල් ගන්නවා වෙනස් බලන්නකෝ යාළුවනේ මේ දේවතු කොච්චර ලස්සනද කියලා. අතන අපේ පැති වල තියෙන දේවතු වගේ නෙවෙයි මේවා මේ.
පිළිවෙලකට වස්තු කරලා තියෙනවා. ඉතින් බලන්නකො මේ පැත්තේ අලු කරලා බලන්න. බලන්න පේනවා ඇති. මේවා තමයි අපේ රටේ ආර්ථිකයේ ශක්තිය මේ මිනිස්සු. ඒ කරන කැපකිරීම මම හිතන්නේ විශාල කැපකිරීමක් තමයි. හැටම් පැත්තෙන් සිරිපාද යනවා නම් බලන්න ඔයගොල්ලන්ට මේ ලස්සන view එකක්. මේ අපිට පල්ලෙන් පේන්නේ. කාසලේ ජලාශය. ඉතිලා ගොඩක් ක්ලෝර නිසා වෙන්නේ නැති ක්ලෝරයක් කියලා තිබුණෙත් නැහැ. මම හිතන්නේ ඉදිරිය ඔන්න මලක් කරලා පෙන්නන්න. මේ වෙන්නේ කාසලේ ජලාශය. බලන්න කොච්චර ලස්සනද කියලා. මේ පැත්තේ සිරිපාද යන කෙනෙක් නම් ඕන කෙනෙක් අනිවාර්යයෙන්ම නෙත් එකේන දැකලා තියෙන දර්ශනයක් තමයි මේක. බලන්න ඔයාලට පේන්නේ නැති ඇති. මේ පේන්නේ කාසලේ ජලාශය. මේක ඔයගොල්ලෝ දන්නවා අර කාලයක් පෙසිදුනා ගුවන් යාන කඩ වැටිලා ඉන්දුනීසියාන ඉඳන් ආපු මක්කම වන්දනා කරන්න මේ කඳු වැටි තමයි තුන කියලා කියනවා. 4යි 5යි කඳු 7ක් තියෙනවලු. නම් ගණන් කරලා බලන්න පුළුවන්. පේන්නේ නැහැ මීදුම නිසා. ඉතින් යාළුවනේ බලන්න මොන ලක්ෂමාන දියැල. හැමදාම අහලා තිබ්බ ලංකාවේ උසම දියැල අතර තියෙනවා කියලා ඒක කවදාවත් බලන්න ආවේ නැහැ. මොන අද තමයි යම් ළඟට ගිහලා බලමු කොහොමද උතුරු පාට. ඔන්න ඉතින් යාළුවනේ අපි ආවා ලක්ෂමාන දියැල. බලන්න ලස්සනද කියලා. මම හිතන්නේ මේ දවස්වල වැස්ස නිසා ජලය හොඳට තියෙනවා. ලංකාවේ උසම දියැල අතර තියෙන දියැල තමයි බලන්න උතුරු පාර වෙන්නේ අපූර්වයි. දෙයනේ මොන තරම් මේ සභාව සුන්දරද යාළුවනේ. ඔන්න අපි ආවා ලක්ෂපාන යන ළඟට. සුන්දරත් ඔව් කාලවලක් තියෙනවා. වෙනවා එකක් ඕකවාරිසන්. හරි සුන්දරයි. බලන්න මෙතනට පේනවා මීදුම. තියා නිම කරන්න බෑ. හරි ඒක ගත්තට දැනෙන්නේ සැනසීම. සීතල. යාළුවනේ අපි ලක්ෂ්මණ දියැල බලලා දැන් අපේරින් දියැල බලන්න යනවා. ඒ යන්න දින්නේ ඒ හැරිලා ගිය පාරේ ආපහු හන්දියට ඇවිල්ලා හන්දියෙන් දකුණු පැත්තට ගියට පස්සේ මේ පාරේ යන ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන්. කියන දෙයක් නැහැ. අපි Google සිටියම් බලාගෙන තමයි මේ ගමන ආවේ. මම පෙන්වන්න එක ප්‍රේ වෙන්න හිටියේ නෑ. යාළුවනේ අපි ආවා. අබේරින් මෙල්ලට.
අදටින් එන්න ලස්සන කොහොමද කියලා. ඇත්තම කියනවා මම හිතන්නේ මේක වැලි වැටියක් තියෙනවා ඕන කෙනෙකුට ගිහිල්ලා දඟලන්න පුළුවන් වැලි වැටියක. අන්න ලස්සන. කොහොමද කියලා. ඔයගොල්ලන්ට මං කියන එක ඇහෙනවද දන්නේ නැහැ දියාලේ ශබ්දය නිසා. මේක තමයි අදටින් මම ඕන ලංගලකට පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ගලදාරා වැටින්නේ දූවිලි විදිහට. මොන තරම් අපූර්වද. මේකට එන්න මාර්ග දෙකක් තියෙනවා. මම කියන්නේ එහා පැත්තට නේද බා? එහා පැත්තට මාර්ගයක් තියෙනවානේ. එහා පැත්තට අපි ඇවිල්ලා තින්නේ වෙනස්ම දිවිසුමකට. යාළුවනේ මෙතනට එන්න ගොඩාක් දුර පයින් එන්න තියෙනවා උඩ පාට ඇවිල්ලා සාමාන්‍යයෙන් මීටර් 600ක් විතර. හැබැයි ඒ මහන්සිලාවත් වටිනවා මේ වගේ තැනකට. මොකද සබහාත් මේ අපි මීට කලින් ගිය ලක්ෂපානැල්ලට වැඩිය උස්ස නෑ වගේ. ඒත් හරි අපූර්ව දියැලක්. ඉතින් ඔන්න අපි දියැලි දෙකක් බලලා දැන් යනවා වෙන දියැලක්. මට නම මතක නෑ. මේ මස්කෙලිය බලවලුසා කට පැත්තට යන්නේ. ළඟට ගිහිල්ලා කියන්නම් මොකක්ද දියැල්ල කියලා. හරි දියැලි නම් මතක නෑ. මෙතන අපිට වැස්සා වුණා. කොට වෙලා ගියා. මේ බලපේ හරි ලස්සනයි. ඉතින් මම දැන් ආව බලමු කියලා මොකක්ද දියැල්ල කියලා. යාළුවනේ අපි යන්නේ අර මුලින් කියන වගේ දියැල්ල මොකක්ද ගාඩ් පොල් දියැල්ල. මේක හරි ලස්සන දියැල්ලක්. මේක තටාකයකට වැටෙන්නේ. ජලාශයටම වැටෙන්නේ. අසකල ජලාශයට. ඉතින් පොඩ්ඩක් මේ අඳුරත් එක්ක තියෙනවා ඉතින්. අපි අන්තිම දියැල්ල. දියැලි දැන් මේ දෙකක් බලලා මේ බලන්නේ තුන්වෙනි දියැල්ල. හරි ලස්සන දියැල්ලක් බලන්න. ඒ දියැල්ල මොකක්ද කියලා. බලන්න මේ පාරේ තියෙන සුන්දර ඈති සමහර පර්වතේ වල බලන්න. මේ හරිය කන්දේ වැටෙන දියැලි දෙකක් බලන්න. හරි සුන්දරයි. ආව සුන්දර පරිසරය. ආව දෙර කොටක් ගන්නවා. විශේෂයෙන් කියන්න තියෙනවා මස්කලිය පාරෙන් ඇවිල්ලා ගාඩ් මෝල් නේද? ඔව් ගාඩ් මෝල් දියැලට යනකොට අපිට හම්බ වෙන ලස්සන view point එකක් තමයි මේ. බලන්නකෝ මේ ලස්සන. මම ඔයගලන්ට වෙනම වීඩියෝ එකකින් පෙන්නන්නම් මේ පාරේ තියෙන සුන්දරත්වය. මෙතන ගොඩාක් කට්ටිය ෆොටෝ ගහන හරි ලස්සන ස්ථානයක්. මුලින් බලා ගන්න. ඈතින් බලන්න අර පිටිපස්සට වෙන්නේ සමහර කන්ද පේනවා. බලන්නකො මේ අපිට මේ ස්ථානයේදී හම්බුණා මේ හරි අපුරු පාරක්. අපි පොඩි දෙපැත්ත මල් ලාලා හැබැයි මේ හදන මිනිස්සුන් පින් දෙන්න වෙනවා මේ හදලා තියෙන අපූර්ව නැත්නම් විනාශ කරලා තියෙන තැන් තමයි විදියට දක්න ලැබෙන්නේ. තාම හරි අපූර්ව ස්ථානයක් මේ ස්ථානේ. බලන්න මේ තේ ඈතින් පේන තේ වතු.
මොනතරම් අපුරුදුද. ඈතින් දියැලි දෙකක් කඩා වැටෙනවා. බලන්න දියැලි දෙකක්. තාම සීතලයි නේද බා? තාම සීතලක් තියෙන අර නූරේලී වගේ මේ. මොකද අපි සාල කන්දක් උඩින් ඉන්නේ. ඈතින් සම්මල කන්දක් බලන්න බලා ගන්න පුළුවන්. බලන්නකෝ යාළුවනේ ඈතින් සකල ජලාශය තියෙනවා. ඒ වගේ මැදි මේ ඈතින් තියෙන මාව් සකල ජලාශය. ඉතින්දීලා මේ ලයිව් එළිය අඩුයි අඳුරු ඒ නිසා එන්නේ නැති පැහැදිලිව පේන්නේ නැහැ. Then garden beer. Malu kaya nanti hindi ko ini hai. Entah tu. Entah ekam beer. Jala seperti. Macam mana ya? Oh iya. Ada dia rasa. Aku di mana dia? Oh ini bukan lagi ni. Kalau punya ni, kalau aku mana dia? මේ ඔයාලට පේන්නේ මාවුසා කැලේ ජලාශය. ඉතින් මේ ඔන්න අපිට අපගේ අවසාන දියැලට පැමිණියා. මේ පේන්නේ කාර්මු දියැල. මෙතන ගොඩාක් හවස් වෙනවා මෙතන පේන්නේ. සෑහෙන වේසන මේ පාරේ තා දුෂ්කර පාරක් ඉන්න තියෙනවා. මස්කෙලිය නගරයේ සිට සාමාලය පැත්තෙන්. මෙතන අපේ ගමන මෙතනින් අවසන්. අපි නැවතත් අපේ ගම්බිම් බලා පිටත් වෙනවා. අපි අද දිනේ දියැලි තුනක්ම නැරඹුවා. ඒ වගේම සප්තකන්‍යා කඳු වැටිය. යාළුවනේ මේ අපි ආපු අන්තිම දියැල, ගාර්මු දියැල දැන් හවස් වෙලා. අපේ ගමන අද මෙතනින් නිමා වෙනවා. මේ සුන්දරත්වය බලන්න. පැහැදිලි දර්ශනයක් ගන්න අමාරුයි අඳුරට තියෙන නිසා. එහෙනම් අපි වෙන දවසක හම්බ වෙමු.